හෙලෝ මම ප්‍රවීණ මේ ඉන්නේ මගේ චූටි පවුල මමයි මගේ මහත්තයයි මගේ පුතාල දෙන්නයි අපි 4 දෙනාම දැන් ජීවත් වෙන්නේ නවසීලන්තේ. ඉතින් පහුගිය දවස් ටිකේ මං කරපු මිනි ව්ලොග්ස් එක මගේ යාළුවෝ කීප දෙනෙක්ම මට රික්වෙස්ට් කරා channel එකක් කරන්න කියලා. ඉතින් මං හිතුවා අපේ ජීවිතයේ දවස් කීපයක් ගෙවුනේ කොහොමද කියලා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. මේ ඉතින් සැටර්ඩේ මෝර්නිං එක. සැටර්ඩේ කියන්නේ අපේ ගෙදර හරිම බිසි දවසක්. මොකද සමයකේදී සැටර්ඩේ උදේ පාන්දරම අපේ ලොකු පුතා අනුරාන් ක්‍රිකට් ප්‍රැක්ටිස් වලට යනවා. ඉතින් මට ටිකක් වේලාසර නැගිටින්න වෙනවා. ඉතින් උදේ පාන්දරම නැගිට්ට ගමන් මං කරන්නේ ගෙදර පිරිත් දාන එක. ඒක පුරුද්දක් විදියට කරන්න පටන් අරගෙන දැන් ගොඩක් කාලයක්. ඊට පස්සේ ගෙදර තියෙන ඔක්කොම කැන්ඩල්ස් ලයිට් කරලා ඩිහියුමිඩිෆයර්ස් ඔන් කරලා ගෙදර සුවඳ කරන්න පුළුවන් දේවල් හැමදේම කරන්න මම හරි කැමතියි. හැබැයි මේවා කරන එක හරි අමාරුයි මේ දවස්වල අපේ චූටි පුතා කේන් එක. ඒත් ඉතින් කොහොම හරි අමාරුවෙන් වුණත් පරිස්සම් කරගෙන කරනවා. මේ ඉන්නේ මගේ පැටව දෙන්නම නැගිටලා අයියා බබා මල්ලි බබාවත් උස්සගෙනම එනවා. උදේට good morning කියන්න අයියව ළඟට ගන්නවටවත් මේ දවස්වල මල්ලි හරිම අකමැතියි. ඉතින් අයියා කොච්චර මල්ලිට ආදරේද කියනවා නම් එයා කොච්චර මෙයාට මල්ලිට අයියට ගැහුවත් අයියා ඒත් මල්ලිට හරිම ආදරේ. උදේ පාන්දර මෙයා hot chocolate එකක් ඉල්ලුවා. ඉතින් මම එයාට hot chocolate එක හදන ගමන් එයා දැක්කා මම වීඩියෝ කරනවා කියලා. ඉතින් එයා ඒක දිහා බලාගෙනම chocolate එක ස්මෙල් කරනවා. අයියා බබා hot chocolate එක බොන අතරේ මං ඉතින් මල්ලි බබාටත් උදේ පාන්දරම යාගේ bottle feed එක ලෑස්ති කරගත්තා. උදේට කිරි එකක් බොන එක යාටත් පුරුද්දක් වෙලා. බබාලා දෙන්නටම hot chocolate එකයි කිරි එකයි පෝලා මම ඉතින් ලෑස්ති වුණේ මටයි මගේ ආදරණීය සැමියාටයි තේ දෙකක් හදාගන්න. සැටර්ඩේට විතරයි අපිට ටයිම් එකක් හම් වෙන්නේ ටිකක් ලංකාවේ විදියට තේ කප් බොන්න. ඉස්සෙල්ලම ගෙදරින් කවුරු එළියට ගියත් ගෙදරින් එළියට යන කෙනා පහන තියෙන එක අපේ ගෙදර පුරුද්දක්. ඉතින් අද උදේ පාන්දරම අපච්චි පුතයි ක්‍රිකට් ප්‍රැක්ටිස් වලට ක්‍රිකට් මැචස් වලට යන හින්දා අනුරාන් පුතා ලෑස්ති වෙන්නේ පහන තියන්න. ඉතින් එයා ඔක්කොමලට අත ගස්සවලා එයා පහන තියනවා.
අපච්චි යන දිහා බලාගෙන ඉඳලා දුක හිදිලාද කොහෙද චූටි කේන් පුතා තාමත් බලාගෙන ඉන්නවා. ඊට පස්සේ ඉතින් අපි දෙන්න ගේ ඇතුළට ආවා. එයා බිසි වුණා එයාගේ ස්ලයිඩ් එකේ සෙල්ලම් කරන්න ගිහිල්ලා මම ඉතින් එයා සෙල්ලම් කරන දිහා ටිකක් බලාගෙන හිටියා. මේ ඉතින් අපේ සන්ඩේ දවස. ඊයේ රෑ දාපු ඔන්ලයින් ඕඩර් එකෙන් ග්‍රොසරි ටික කලෙක්ට් කරන්න යන්න තමයි ලෑස්ති වෙන්නේ. උදේම හස්බන්ඩ් කිව්වා එයා ගිහිල්ලා අරන් එන්නම් කියලා. ඒ වුණාට ඉතින් ගෙදරටම වෙලා හිටපු නිසා මම කිව්වා බබාලා දෙන්නත් අරගෙන අපි ඔක්කොම යමු කියලා. මේ අපි ඉන්න නේබර්හුඩ් එක. අපි ඉන්නේ රෝලස්ටන් කියන සබර්බ් එකේ. ක්‍රයිස්ට්චර්ච් සිටි එකේ නම් කිලෝමීටර් 20ක් විතර සවුත් පැත්තට තමයි තියෙන්නේ. ඒ වුණාට ගොඩාක් ෆැමිලීස් ඉන්න දැනට ගොඩාක් ක්‍රවුඩ් එකක් ගොඩාක් ලොකු පොපියුලේෂන් එකක් ඉන්න ඒරියා එකක්. මම මේ චූටි කේන්ව කාර් සීට් එකට දාන්න try කරනවා. මේ දවස්වල හරි අමාරුයි යාව කාර් සීට් එකට දාගන්න. එයා කැමතිම නැහැ කාර් සීට් එක යන්න. ඒ වුණාට ඉතින් සේෆ්ටි ෆස්ට් නේ කාර් සීට් එක යන එක එයාට සේෆ්. මේක තමා රෝලස්ටන් වල තියෙන එකම ඉන්ඩියන් ස්ටෝර් එක. ඉන්ඩියන් ස්ටෝර් එක කිව්වට ඉන්ඩියන් ග්‍රොසරීස් ගන්න තියෙන ස්ටෝර් එක. ඉතින් ගොඩක් වෙලාවට ශ්‍රී ලංකන් බඩු නන්නේ. නමුත් ඉතින් අපිට අත්‍යවශ්‍ය කරන දේවල් ගන්න පුළුවන්. අවශ්‍ය වෙලාවට සිටි එකට යන්න කම්මැලි හිතෙන වෙලාවට. ඒ අතරේ ඉතින් මං චුට්ටක් පිටිපස්සේ හැරිලා පොඩි දෙන්නත් එක්කත් කතා කරා. අයියා try කරනවා මල්ලිව එන්ටර්ටේන් කරන්න. දැන් අපි යන ගමන් වූල්ස්වර්ත් එකට. ක්‍රයිස්ට්චර්ච් රෝලස්ටන් හබ් එක වගේ ඒරියා එකේ තමා මේ කමර්ෂල් සුපර් මාකට්ස් එතකොට අනිත් වෙයාහවුස් වගේ හැමදේම තියෙන්නේ. ඔන්ලයින් ඕඩර් එක දාපු නිසා අපි දැම්මේ ඊ-ලොකර්ස් වලින් පිකප් කරන්න. ඉස්සර හැම වීකෙන්ඩ් එකම වගේ අපි තුන්දෙනාම ග්‍රොසරි shopping යනවා. ඉතින් පැයක් එකහමාරක් අනිවාර්යයෙන්ම ග්‍රොසරි shopping කරලා තමයි අපහු ගෙදර එන්නේ. නමුත් අපේ චූටි කේන් පුතා හම්බුණාට පස්සේ සහ අපි රෝලස්ටන් වලට මූව් වුණාට පස්සේ අනිත් ගෙදර වැඩයි එතකොට අනුරාන් පුතාගේ වැඩයි එයාගේ අනිත් ස්කෙජූල් එකයි ඔක්කොම එක අපිට ටයිම් එක කියන එක හරිම වැදගත් දෙයක් වුණා. ඉතින් කාලය ඉතුරු කරගන්න ඕනේ නිසා අපි පුරුදු වුණා ඔන්ලයින් ග්‍රොසරි shopping කරන්න. එහෙම කරලා මේ ඊ-ලොකර්ස් වලට අපි ඕඩර් එක දැම්මහම ඕඩර් එක රෙඩි වුණාම ඒගොල්ලෝ අපිට ටෙක්ස්ට් මැසේජ් එකක් එවනවා ඕඩර් එක රෙඩි කළේ කරන්න කියලා. ඉතින් එතකොට අපි ගිහිල්ලා කරන්නේ ඔය පෙන්නපු ඔය ඉස්සෙල්ලා මගේ හස්බන්ඩ් පින් නම්බර් එක දාපු ස්ක්‍රීන් එකේ අපිට අදාළව දෙන පින් නම්බර් එක දැම්මහම ඒගොල්ලෝ ඒ ස්ක්‍රීන් එකේ අපිට පෙන්නනවා අපේ බඩු ටික තියෙන්නේ මොන ලොකර් නම්බර්ස් වලද කියලා. ඉතින් එතකොට අපි ලොකර් නම්බර්ස් වලින් අපේ බඩු ටික කලෙක්ට් කරගන්නවා. දැන් මේ හස්බන්ඩ් ඒ ලොකර් නම්බර්ස් වලින් බඩු කලෙක්ට් කරගන්න ගමන් දැන් ඉතින් ට්‍රොලි එකට දාගත්ත බඩු ටික අරගෙන ගිහින් කායකට ආපහු දාගෙන ට්‍රොලි එකත් ඒක ට්‍රොලි බේ එකට ආපහු දාලා අපි මේ හදන්නේ අපේ ගෙවල් ළඟම ඉන්න යාළුවෙක් ගෙදර යන්න. මගේ යාළුවාගේ දුවයි
අපේ පුතයි දෙන්නම එකම වයසේ. ඉතින් අද සන්ඩේත් නිසා දෙන්නටම කරන්න දෙයක්වත් නැති නිසා අපි හිතුවා ගිහිල්ලා ඒ දුවවත් එක්කන් ඇවිල්ලා මේ දෙන්නට චුට්ටක් සෙල්ලම් කරන්න මේ කාලේ හදලා දෙන්න. ඉතින් අපි දැන් මේ මගේ යාළුවාගේ ගෙදර යන ගමන්. ඔලින්වත් එක්කගෙන ගෙදර ඇවිල්ලා අපි දෙන්න ලංච් හදන අතරේ මේ දෙන්න සෙල්ලංගයක් හදාගෙන. පොඩි අය සෙල්ලං කරනකොට ගෙවල් මෙසී වෙනවා තමයි. ඒ වුණාට ඉතින් අපි ඒ කාලේ එළියේ හදපු සෙල්ලම් ගෙවල් හදන්න අද මේගොල්ලන්ට පුළුවන් කමක් නැහනේ. ඉතින් ඒක නිසා ඒගොල්ලන් ඇතුලේ ගෙවල් හදාගෙන. අද ලන්ච් එකට අපි දෙන්න එකතු වෙලා හැදුවා තෝසේ. චිකන් කරියක් හදලා සාම්බාරුවයි ග්‍රීන් චට්නි එකකුත් හැදුවා. පොඩි අය වැඩියත් මාස නිසා දවස ටිකක් රස්නෙත් නිසා අපි ස්ට්‍රෝබෙරි මිල්ක් ෂේක් එකක් හැදුවා. මේ ඉන්නේ ඔලින්දුව. මගේ යාළුවා ලක්මිනීගේ දුව. ඔලිනුයි මගේ පුතයි දෙන්නම එකම වයසේ. ඒ දෙන්න හොඳ යාළුවෝ. දැන් ඉතින් ලන්ච් අරගෙන ඉවර වෙලා අපි මේ පොඩ්ඩක් ගෙවල් ළඟම තියෙන ස්ට්‍රීම් එකකට යන ගම. මේ මගේ නේබර්හුඩ් එක. අද හරිම සයිලන්ට්. මේ වෙලාවෙ නම් අවුව ගොඩාක් සැරයි. ක්ලියර් ස්කයි එකක් තියෙන්නේ. හරිම ලස්සනයි. ඒක නිසා පොඩි දෙන්න බයික්ස් අරගෙන ඒගොල්ලෝ ඔක්කොම කලින් ගියා. මම මේ ඉතින් එයාලා පස්සකින් ඇවිදගෙන යන ගම. අපි ගෙදර ගාමයි මේ තැන තියෙන්නේ. හරිම ලස්සනයි. මේ වගේ අලුතෙන් හදන සබර්බ්ස් වල මේ රටේ පුරුදු වෙලා තියෙනවා. ඒගොල්ලන් රිලැක්සිං එන්ටර්ටේන්මන්ට් වලට තව මොනවා හරි දේවල් ඒ නේබර්හුඩ් එකට ඇඩ් කරන්න. හැම සෙක්ෂන් එකකටම අනිවාර්යයෙන්ම චිල්ඩ්‍රන් පාර්ක් එකක් තියෙනවාමයි. මොකද හැම ෆැමිලි එකකම ඉන්න පොඩි අයට සෙල්ලම් කරන්න චිල්ඩ්‍රන් පාර්ක් එකක් ඒගොල්ලන් අනිවාර්යයෙන්ම හදනවා. ඒ වගේම මේ වගේ වෝකින් පාත්ස්, එතකොට රිලැක්ස් වෙන්න ලස්සන තැන්. දැන් මේ වගේ තැනක මේ වගේ බෙන්චස් ගහලා නේබර්හුඩ් එකේ ඉන්න අයට කාලය ගත කරන්න ලස්සන තැන් හදලා තියෙනවා. අපි එතනට යනකොට තව පොඩි දෙන්නෙක් එතනට ඇවිල්ලා සෙල්ලම් කර කර හිටියා. ඔලි නම් ඔල්රෙඩි ගහට නැගලත් ඉවරයි. ඒ දෙන්නට වීඩියෝකට පෝස්ට් කරන්න කිව්වම හිටපු විදිය තමයි මේ. මේ ඉන්නේ තාරාව. මෙතන ගොඩාක් තාරාවෝ ඉන්නවා. මට ඇත්තටම අද අමතක වුණා මොනවා හරි තාරාවන්ට කන්න දාන්න. වෙනදට අපි එනකොට අනිවාර්යෙන් බ්‍රෙඩ් ක්‍රම්ස් හරි මොනවා හරි දෙයක් අරන් එනවා තාරාවන්ට කන්න දාන්න. ඉතින් එතකොට ඒගොල්ලෝ ඔක්කොම අපි ඉන්න තැනට ඇවිල්ලා පිරෙනවා. පොඩි අය හරිම ආසයි මේ සතුන්ට කෑම දාන්න.
මේ ඔක්කොම වීඩියෝ කරේ ගිය සතියේ වීකෙන්ඩ් එකේ. ඒ වුණාට අද තමා මට දවසක් හම්බුනේ ඉවරයක් හම්බුනේ මේකට වොයිස් කරන්න. මේ මම ක්‍රියේට් කරන පළවෙනි වීඩියෝ එක. ඉතින් මම කලින් කන්ටෙන්ට් ක්‍රියේට් කරලා නැහැ. මං කලින් මෙහෙම වීඩියෝස් වලට වොයිස් කරලත් නැහැ. මං කරන සමහර දේවල් වැරදි ඇති. ඉතින් එහෙම දේවල් ඔයාලට පේනවා නම් මට සමා වෙන්න. අපි මෙතැන්ට වෙලා ඉන්න අතරේ ළඟ ගෙදරක තව පුතෙක් ආවා බ්‍රෙඩ් ග්‍රම්ස් වගේක් අරගෙන තාරාවන්ට කන්න දාන්න. ඉතින් මං එයාගෙන් ඇහුවා මම මෙහෙම වීඩියෝ එකක් ගන්නවා ඔයාවත් ඒකට ගත්තට කමක් නැද්ද කියලා. නැත්තම් ඉතින් හොඳ නෑනේ සමහර විට ඒ දෙමාපියෝ අකමැති වෙන්න පුළුවන්නේ. දැන් ඉතින් ඒගොල්ලන්ට මෙතන ඉඳලා ඇති වෙලා. දැන් අපි ගෙදර යන්න තමයි හදන්නේ. ඊට පස්සේ ඉතින් හොඳටම හවස් වුණ නිසා ඔලීන්වත් ගෙදර ගිහින් දාලා අපි පොඩ්ඩක් ඇවිල්ලා කට්ටියත් එක්කම රිලැක්ස් එකේ හිටියා. අද දවස මහන්සි වෙලා නිසා පොඩි දෙන්න ඉක්මනින්ම නිදාගත්තා. චූටි කෙන් නිදාගන්නේ අපේ කාමරේ. එයා කොට් එකේ හොඳටම නිදි. ඊට පස්සේ අයියා පැටියත් නිදි නිසා මම එළියට ඇවිල්ලා ආයෙත් කැන්ඩල්ස් පත්තු කරලා අපි පොඩ්ඩක් ටීවී එක බලන්න කියලා තමයි ලෑස්ති වුණේ. එහෙනම් ඉතින් මගේ වීඩියෝ එක ඉවරයි. ආයෙ දවසක තව වීඩියෝ එකක් අරගෙන ඔයගොල්ලෝ හමු වෙන්න. ඔයාලා තවත් මේ වගේ වීඩියෝ දකින්න කැමති නම් ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරන්න.